දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබ ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නා අතර 2026 වර්ෂයේ මැයි මාස 7 වන දින දෙවියන් වහන්සේගේ මිනිසයා වූ අපගේ ආත්මික පියා වන ගරු සැමුවෙල් චන්දන දේවගතිතුමා විසින් ගෙන එන්නා වූ අස්වැන්නේ අභිමුඛයට අපි අහුම්කන් දෙමු. ස්වාමියාගේ විශ්වාසය. ඔහුට තව එක්කෙනෙක් එනම් ප්‍රේමවන්ත පුත්‍රයෙක් සිටියේය. ඔවුන් මාගේ පුත්‍රයාට ගෞරව කරනවා ඇත කියා අන්තිමේදී ඔහුත් ඔවුන් වෙතට යවීය. මාර්ක් 12 වන පරිච්ඡේදයේ 6 වෙනි පදය. ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ බොහෝ කතා සහ උපමා පැවසූසේක. සමහරක් නිර්මාණය කර ඇත්තේ ස්වාමීන් වහන්සේට සහ උන්වහන්සේගේ අභිෂේකලත් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව දැඩි වූ හදවත් ඇති අයට ඔවුන්ගේ කන්වලින් නැසීමටත් එහි සැබෑ අර්ථයට විහිදවීමටත්ය. ඔවුන්ට දැකීමට ඇස් තිබුණා සත්‍යයට අන්ධවනු ඇත. ඔවුන් කතාවට සවන් දෙන නමුත් පණිවිඩය මගහරිනු ඇත. රාජ්‍ය තේජානන්ද සුභාරංචිය සහ තේජානන්ද ස්වාමීන් වහන්සේගේ පැමිණි කරුණාවන්ත ගැලවීමේ දීමනාව තේරුම් ගැනීමට අපොහොසත් වනු ඇත. තම කුලී නිවසියන්ගෙන් තමාට හිමි විය යුතු දේ ඉල්ලා සිටීමට තීරණය කරන ධනවත් නමුත් නොපැමිණෙන ඉඩම් හිමියෙකුගේ කුඩා කතාවක් යේසුස් විස්තර කරයි. ඔවුන්ගේ ස්වාමියාගේ වතුයාය අධීක්ෂණය කිරීමට සහ ඔහුගේ මිදිවත්ත රැක බලා ගැනීමට ඔවුන්ට වගකීම පවරා තිබුණි. දිගු කලක් නොපැමිණීමෙන් පසු ඔහු තම නියම චේතනය කෙසේ වෙතත් එකින් එක සේවකයන් ප්‍රතික්ෂේප කරන ලදී, බාධා කරන ලදී, අපයෝජනය කරන ලදී, සහ ඝාතනය කරන ලදී. අවසාන වශයෙන් මෙම පදයේ අප කියවන පරිදි මිදිවත්තේ හිමිකරුට තවත් එක් අයෙකු ඉතා ප්‍රේමණීය පුත්‍රයෙකු යැවීමට තිබුණි. ඔහු අන්තිමේදී ඔවුන් වෙත යැව්වේ ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇත කියාය. නමුත් අපි දිගටම කියවන විට ඔහුද පිළිකුල් කොට ප්‍රතික්ෂේප කර පහර දී කසයෙන් තලා අවඥාවෙන් සලකනු ලැබ මරා දැමූ බව අපට පෙනී යයි. කුලී නිවසියන් ආදරණීය පුත්‍රයා ළඟට එන බව දුටු විට ඔවුන් ඔහුව මරා දමා ඔහුගේ උරුමය සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළහ. උපමාවේ පණිවිඩය ඉතා පැහැදිලි විය. කතාවේ පියා සහ පුත්‍රයා පියාණන් දෙවියන් වහන්සේ සහ ඔහු වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නියෝජනය කරන අතර කුලී නිවසියන් නිසකවම ආගමික පාලකයන් සංකේතවත් කළහ. ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ප්‍රතික්ෂේප කිරීම සහ කුරුසිය යන ගැසීම ගැන සඳහන් කළ බවට කිසිදු සැකයක් නොතිබුණි. ඔහු දේව සේවය පුරාම යේසුස් විවිධ පැරණි කිවිසුමේ ශුද්ධ ලියවිලි තමාටම අදාළ කරගත් අතර ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල ප්‍රධාන මුල් ගල බවට පත් වූ ගල ලෙස පවා තමාව හඳුනාගත්තේය. එම ගල පැකිලීමේ ගලක් සහ වරදේ පර්වතයකි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇදහිල්ලේ ප්‍රකාශනයේ මා කීවාට පසු කියවමු. ස්වර්ගීය පියාණනි, සත්‍යයේ අපූර්ව වචනය සහ එය උගන්වන පාඩම් සඳහා ඔබට ස්තුතියි. ඔබ වහන්සේ මට ඉගෙන ගැනීමට අවශ්‍ය සියල්ල මගේ සිතට ගැනීමට මම යාඥා කරමි. මට තේරුම් ගැනීමේ හදවතක් ඉගෙනගත හැකි ආත්මයක් සහ ඔබගේ කැමැත්ත කිරීමට ආශාවක් ලබා දෙන්න. මගේ ජීවිතයේ අවසානය දක්වා ඔබගේ ප්‍රශංසාව සහ මහිමේ සදහා සියල්ල කිරීමට මට උපකාර කරන්නයි මම යාඥා කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි. ආමේන්. අද දවසේදීත් මේ දේව වචනය ඔබ සෑමගේ ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. ජේසුස් පිහිටයි.